ඔන්න අද මම කියලා දෙනවා පොඩි ඉස්ස වලින් ලැවිරිය හදන විදිහ. මුලින්ම අපි පොඩි ඉස්සෝ කරි එක හදලා ඉමු. ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් රත් වුනහම ඒකට අබතේ හැඳි කාලක්, චූටියට කපපු සුදු ලුණු ටිකක්, කරපිංච ටිකක් සහ රම්පෙ දාගන්නවා. දැන් මේක ටිකක් බෙද ගන්න ඕනි. මේක බෙදුනහම හොඳට සෝදපු ඉස්සෝ ටික දාගන්නවා. ඒ වගේම ලුණු ගෙඩි එකකුත් කපලා දාගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් තේ හැඳි දෙකකුත් දාගන්නවා. දැන් මේක ටිකක් කලවම් කරගන්න. ඊට පස්සේ ගොර්ගා කෑලි දෙකක් දාගන්නවා. ඒකත් ටිකක් කලවම් කරලා හොඳට උයා ගන්න ඕනේ. ටික වෙලාවක් යද්දී ඉස්සවල වතුර උනනවා. ඒ වෙලාවේ මම මේකට මිරිස් කුඩු තේ හැන්දක් දාගන්නවා. දැන් ඉතින් මේක හොඳට කලවම් කර කර ඉස්සවල වතුර හිඳනකම් හොඳට උයා ගන්න. ඔන්න මගේ ඉස්ස කරිය දැන් හරි. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට ඉදියාප පිටි කෝප්පයක් දාගන්නවා. රසායනව ලුණුත් දාගන්නවා. දැන් වතුර ටික ටික දාලා ඉදියාප හදන මිශ්‍රණය හදාගන්න ඕනේ. ඊට පස්සේ වංගෙඩියට මේ විදිහට අපේ පිටි ටික දාගන්න ඕනේ. දැන් ඉතින් මේ වගේ කෙසෙල් කොලයක් අරගෙන ඒකට හොඳට තෙල් ටිකක් ගාගන්න ඕනේ. ඊට පස්සේ රවුමට හොඳට ඉදියාප් එක වක් කරගන්න ඕනේ. මේ වගේ කරගන්න. දැන් මේක මැදින් අපි හදාගත්ත ඉස්සෝ ටිකක් දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ වහගන්නවා. දැන් වටේ චුට්ටක් තද කරලා ලැවරිය එක ලස්සනට හදාගන්න. ඊට පස්සේ මේ විදිහට ස්ටීමරයට දාලා ස්ටීම් කරගන්න ඕනේ. මම විනාඩි 10ක් වගේ ස්ටීම් කරගත්තා. ඔන්න දැන් අපි ඉස්සෝ ලැවරිය හදලා ඉවරයි. මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. ඉතින් පැණි රසට ලැවරිය කන්න අකමැති කෙනෙක්ට මෙහෙම හදලා කන්න පුළුවන්. ඉන්නකෝ එකක් කඩලත් පෙන්නන්න. මේ බලන්නකෝ මැදත් හොඳට තියෙනවා. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.